හෙලෝ ට්‍රැවලර්ස් දවස් 13ක අපේම අයිටනරි ප්ලෑන් එකකට අපි මේ පාර තායිලන්ඩ් එක්ස්ප්ලෝර් කරන්න ගියා. ඉතින් මේ අපේ ක්‍රූ එක අපි දවස් 13ක් තිස්සේ සිටිස් 5 තායිලන්ඩ් වල එක්ස්ප්ලෝර් කරා. ඇත්තට මේක එන්ටයර් කන්ට්‍රි එකම කම්ප්ලීට් වෙනවා වගේ. ඉතින් අපි බලමු අපේ මෙමොරිස් මොනවාද, අපි කොහොමද ගමන ප්ලෑන් කරේ කියලා. අපිට ඉස්සෙල්ලාම තිබුණා සිංගප්පූර් වලට ෆ්ලයි කරන්න. මෙතනින් ඉස්සරහට ගමන ගැන ඔයාලට තොරතුරු වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. Through the palm trees loft, seen it whisper secrets of each land. The sound of the waves. පැය 3:00ක විතර ගමනක්. ඒ වගේම රෑ මැද ෆ්ලයිට් එක තිබුණ නිසා මේන් මීල් එකකුත් මේ විදිහට හම්බ වුණා. කැම එකත් හොඳයි. එතකොට අපිට උදේ පාන්දර බහින්න තිබුණ නිසා ලස්සන සන්රයිස් එකකුත් දැක්කා. ඉතින් දැන් අපි මේ චංගේ එයාපෝට් එකේ අපිට ටයිම් එක තිබුණ නිසා අපි සිටි එක එක්ස්ප්ලෝර් කරන්න එක කරා. මොකද පැය 13ක ලේఓවර් එක ටයිම් එකක් තිබුණ නිසා. අපි ඉතින් සිංගප්පූර් වලට යන හැම වෙලේම වැහිදෙයියොත් අරගෙන යනවා වගේ ඉදත් හොඳටම වැස්සා. හවස 5:00ට අපිට ඊළඟ ෆ්ලයිට් එක තිබුණා පැය 2ක වගේ ගමන බැංකොක් වලට. What a beautiful sunset. Now we are going to land in the Bangkok at Suvarnabhumi airport. It's around 7 o'clock in the evening, I guess. And looked around and so many fields are there. So, Savadika. I'll share some precious moments we had in Thailand. And if you want more details how we planned this journey, comment and like, please. Thank you. The sound of the waves lapping on the beach is like a pleasant melody. Soothe my heart's troubles. Windows down with the wind in my hair. I feel so free. Oh, it's the smell of summer. My summer trip. Take me away, all worries to a place where my heart can play.